ස්වභාව ධර්මයේ මුද්‍රණය. ශාකපත්‍ර මුද්‍රණය ක්‍රමය. ආයුබෝවන්. කලාලෝලී ඔබ සැමට. ස්වභාව ධර්මයේ මුද්‍රණය වැඩසටහනට ඔබව සාදරෙන් පිළිගන්නවා. අපි හැමෝම ශාකපත්‍රවල ලස්සන දකිනවා. ඒත් ඔබ දන්නවද ඒ ලස්සන රටා අපේ කලා නිර්මාණවලටත් අරගෙන එන්න පුළුවන් කියලා? අද අපි ඉගෙන ගන්නේ සරල ස්වභාවික ශාකපත්‍ර මුද්‍රණය ක්‍රමය ගැනයි. මේක ඊටාම පහසුයි, අඩු වියදම් සහ නිර්මාණශීලී. අපි බලමු මේ ලස්සන නිර්මාණය කරන්න අපිට මොනවද ඕන වෙන්නේ කියලා. 1. ශාකපත්‍ර. පැහැදිලි නාරටි තියෙන පත්‍ර කිහිපයක්. මම බිගෝනියා පත්‍රය වගේ ටිකක් රළු වයානයක් තියෙන ඒවා තෝරාගත්තා. තීන්ත. මම ඇක්‍රිලික් තීන්ත භාවිතා කරනවා. ඔබට කැමති ඕනෑම දියර මාධ්‍ය වර්ණයක් ගන්න පුරුවන්. කඩදාසි. මුද්‍රණය කරන්න ඕන සුදු හෝ වර්ණවත් කඩදාසි. රෝලරය. තීන්ත ආලේප කරන්න. තීන්ත තහඩුව. තීන්ත ටිකක් දාගන්න. අත්පිස්නාල පිරිසිදු කරගන්න. පියවර 1. තීන්ත සකස් කිරීම. මුලින්ම තීන්ත තහඩුව මත තීන්ත ස්වල්පයක් දමා රෝලරේ භාවිතා කර ඒ මත තුනී ස්තරයක් සාදාගන්න. පියවර 2. පත්‍රයේ මත තීන්ත ආලේප කිරීම. අපි පත්‍රය ගමු. මතක තියාගන්න, වැඩිම නාරටි රටාවක් තියෙන පත්‍රයේ යටිපැත්ත තමයි අපි මුද්‍රණයට ගන්නෙ. රෝලරේ හිමින් සීරුවේ පත්‍රයේ මතින් ගෙන යන්න. පත්‍රයේ හැම කොටසකම තීන්ත තුනීවට තැවරිලා තියෙන්න ඕනේ. තීන්ත වැඩි වුණොත් මුද්‍රණය පැහැදිලි වෙන්නේ නැහැ. පියවර 3. මුද්‍රණය කිරීම. දැන් අපි තීන්ත ආලේප කරපු පත්‍රය මුද්‍රණය කිරීමට අවශ්‍ය කඩදාසිය මත පරිස්සමෙන් තියන්න. මතක තියාගන්න, තැබුවාද පස්සේ එහා මෙහා කරන්න එපා. මුද්‍රණය අවුල් වෙනවා. පියවර 4. පීඩනය යෙදීම. පත්‍රයේ මත සුමට කඩදාසියක් හෝ රෙදි කැබැල්ලක් තබා ඔබේ අත්ලෙන් හොඳට තද කරන්න. එහෙමත් නැත්නම් රෝලරයක් හෝ පොතක් භාවිතා කර සමසේ පීඩනය යොදන්න. හැම පැත්තකටම පීඩනය යෙදෙන බවට වග බලා ගන්න. පියවර 5. නිම කිරීම. හිමිහිට පත්‍රය ඉවත් කරන්න. බලන්න, පත්‍රයේ සියුම් නාරටි රටාවත් එක්ක කොච්චර ලස්සන මුද්‍රණයක්ද? ඔබට මේ ක්‍රමය සුබ පෙතුම්පත් තෑගි ඇතීමට ගන්නා කඩදාසි හෝ රෙදි මතට පවා යොදා ගන්න පුළුවන්. විවිධ වර්ණ සහ විවිධ හැඩතී පත්‍ර යොදාගෙන පරීක්ෂණ කරන්න. සෑම පත්‍රයකින්ම ලැබෙන්නේ අනන්‍ය වූ අද්විතීය මුද්‍රණයක්. අද අපි ස්වභාව ධර්මයේ සුන්දරත්වය අපේ කලා නිර්මාණවලට ගෙනාවා. මෙම සරල ක්‍රමය ඔබටත් නිවසේදීම අත්හදා බලන්න පුළුවන්. ඔබේ නිර්මාණ අදහස් කමෙන්ට් සෙක්ෂන් එකේ අපිට කියන්න අමතක කරන්න එපා. අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම කරන්න. එහෙනම් තවත් ලස්සන වැඩසටහනකින් හමු වෙනතුරු සුබ දවසක්.